ඩිජිටල් මෝටර් රක්ෂණ කාඩ්පත පිළිබඳව පසුගිය දිනවල කතා බහට ලක් වුණා. ඒ නිසාම රක්ෂණ ක්ෂේත්‍රය සහ ශ්‍රී ලංකා පොලිසිය මේ පිළිබඳව කුමනාකාරයේ පැහැදිලි කිරීමක්ද කරන්න කියන කාරණාව මතු කරන්නටයි අද දෙවැනි රාජ්‍ය මාධ්‍ය සාකච්ඡාව මේ ආකාරයෙන් වෙන් කරනු ලබන්නේ. ඒ සඳහා සහභාගී වෙනවා ආචාර්ය අජිත් රවීන්ද්‍ර දෙමෙල් මහතා, සභාපති ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, දමයන්ති ප්‍රනාන්දු මහත්මිය, අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, WJPJ සේනාධිර මහතා, නියෝජ්‍ය පොලිස්පති රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර, එවැගේම දිනුෂ තිලංක මහතා, සාමාන්‍ය රක්ෂණ සංසදයේ සභාපති ශ්‍රී ලංකා රක්ෂණකරුවන්ගේ සංගමය, එවැගේම අනුර පෙරේරා මහතා, විධායක සභික ශ්‍රී ලංකා රක්ෂණකරුවන්ගේ සංගමය. බොහොමත්ම ගෞරවයෙන් ඔබ සියලු දෙනා අපගේ මාධ්‍ය සාකච්ඡාවට පිළිගනු ලබනවා. අපි ආරම්භයක් වශයෙන් ආචාර්ය අජිත් රවීන්ද්‍ර දෙමෙල් මහතා වෙතයි අවධානය යොමු කරන්නේ. විශේෂයෙන්ම මේ අලුත් ඩිජිටල් මෝටර් රක්ෂණ කාඩ්පත සහ රක්ෂණ කර්මාන්තය සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට මේ කළ නව මුලපිරීම සම්බන්ධයෙන් ඔබතුමාට සාකච්ඡා කරන්නට හැකියාව තිබෙනවා. සුබ මධ්‍යන වේවා කියලා මුලින් ප්‍රාර්ථනා කරනවා. මම කිව්වොත් එහෙම ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයේ තියෙනවා රක්ෂණ සමාගම් ඔක්කොම 29ක් තියෙනවා. ජෙනරල් ඉන්ෂුරන්ස් සඳහා රක්ෂණ සමාගම් තියෙන 14ක්. ලයිෆ් සහ හෙල්ත් ඉන්ෂුරන්ස් සඳහා 15ක් තියෙනවා. එතකොට ලංකාවේ ගත්තොත් එහෙම පෙනිට්‍රේෂන් ලෙවල් එක ගත්තොත් එහෙම 1.1ක් විතර තමයි තියෙන්නේ. දැන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් ඒක මේක 3.2ක් විතර වෙනවා. එතකොට පෙනිට්‍රේෂන් එක ලංකාවේ සාමාන්‍ය දකුණු ආසියාවේ අනිත් රටවල් එක ගත්තොත් මෙහා සමාන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉන්දියාව වගේ රටක් ගත්තොත් එහෙම 3.2ක් තියෙනවා. එතකොට අපේ රක්ෂණ නියාමන කොමිෂන් සභාව විදියට බලනවා මේ පෙනිට්‍රේෂන් එක ලංකාවේ වැඩි කරගන්න. ඒ සඳහා ඇත්තටම මෑතකදී අපි ඉන්ෂුරන්ස් ශ්‍රේෂ්ඨයේ වැඩ කරන සියලුම කොටස් ISL එක, ඒ වගේම SLII එක, Broker Companies Association එක, Actuarial Association එක, Loss Legislators ලගේ association එක, ඒ වගේ සියලු කණ්ඩායම් එකතු කරලා කොහොමද මේ penetration එක ලබන අවුරුදු 5 කියන්නේ 2030 වෙනකොට දෙගුණයක් කරන්නේ, 2035 වෙනකොට තුන් ගුණයක් කරන්න කියන කොහොමද කියන සාකච්ඡාව අපි කරා. එතකොට අපි ගත්ත තීන්දුවක් තමයි 2030 වෙනකොට මේ penetration එක, එහෙම නැත්නම් මේ මාකට් එකේ size එක ඩබල් කරන්න, දෙගුණයක් කරන්න අපි road map එකක් හදමින් ඉන්නවා. ඒ road map එකේ ඇත්තටම pillars තියෙනවා 7ක්. ඒතකොට මේ pillars වලට sub committees පත් කරලා මාස 3ක් වගේ ඇතුළත මේ සම්පූර්ණ road map එක ඉවර කළා. මේ කර්මාන්තය 2030 වෙනකොට දෙගුණයක් කළා, 2035 වෙනකොට තුන් ගුණයක් කළා. රජයට දෙන කර්මාන්තයෙන් දෙන contribution එක වැඩි කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒක එක ස්ථානයක් විදියට තමයි මෙච්චර කල් ලංකාවේ මෝටර රථ සඳහා අපි ප්ලාස්ටික් කාඩ් එකක් තමයි සියලු සමාගම් 14ම මේ මෙච්චර කල් නිකුත් කරේ. එතකොට මේ පහුගිය මැයි 1 වෙනිදා ඉඳන් අපි තීන්දුවක් ගත්තා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විදියටත් කර්මාන්තයේ ඉන්න සියලුම GI කම්පැනිස් උත් එකතු වෙලා මැයි 1 වෙනිදා ඉඳන් අපි මේ රටට දෙන්නේ ඩිජිටල් කාඩ් එකක්. ඒ කියන්නේ අර කලින් දුන්න ප්ලාස්ටික් කාඩ් එකේ ඉන්ෆර්මේෂන්ස් ඔක්කොම තියෙන ඩිජිටල් අනුරුවක් තමයි තියෙන්නේ. මම හිතන්නේ දැන් රටේ ජනතාවට අලුතෙන් පොලිසි එකක් ගන්නවා නම් මොටර රථය සඳහා, බයිසිකලයක් සඳහා, ත්‍රිවිලයක් සඳහා උන්ට එනවා ලින්ක් එකක්. ඒකේ QR කෝඩ් එකක් තියෙනවා. ඒක ලැබෙමින් පවතිනවා. ඒකේ තියෙන වටිනාකම තමයි අවුරුද්දකට දැන් ලංකාවේ තියෙනවා මොටර රථ දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් වෙච්ච වාහන මිලියන 8.8ක් විතර. එබැවින් මේකෙන් මිලියන 6ක් විතර තමයි රක්ෂණයක් අරගෙන තියෙන්නේ. 2.8ක් විතර තියෙනවා රක්ෂණයක් නැතුව තියෙන වාහන. මේකට විවිධ හේතු තියෙනවා. එකක් තමයි සමහර වාහන දුවන්න බැරි මට්ටමේ තියෙනවා නම් එක තැනක නවත්තලා තියෙනවා නම් ඉන්ෂුරන්ස් එකක් ගන්නෙ නැහැ. තව එකක් වෙන්න පුළුවන් ලීසින් කම්පැනිස් වලින් අත්පත් කරගන්න වාහන පැත්තකින් තියෙනවා. ඒවට ඉන්ෂුරන්ස් එකක් ගන්නෙ නැහැ. අපේ රටේ සමහර ආයතන තියෙනවා රජයේ, විශේෂයෙන්ම රජයේ ආයතන ඉන්ෂුරන්ස් නැතුව වාහන පාවිච්චි කරන. ඒ වගේම සැලකුණු ප්‍රමාණයක් තියෙනවා මේ කොටසේ ඉන්ෂුරන්ස් එකක් නැතුව පාරේ වාහන යනවා. ඉතින් ඩිජිටල් කාඩ් එක හරහා අපි ඒකේ ප්‍රොසෙස් දෙකක් තියෙන. එකක් තමයි අපි ඩිජිටල් කාඩ් එක දීලා තියෙනවා. අනිත් එක තමයි පොලිසියට ඩිජිටල් සිස්ටම් එකක් හදලා තියෙනවා. දැන් මේ 1 වෙනිදා ඉඳන් පොලිසිය සියලුම රථ වාහන හසුරන මහත්තුරු මේ ඩිජිටල් කාඩ් එකේ
වළංගුභාවය පරීක්ෂා කරන්න අපි සිස්ටම් එකක් හදලා තියෙනවා. මම දැන් පොලිසිය පැත්තෙන් ඒක විස්තර කරයි. ඒ හරහා අපිට පුළුවන් වෙයි ඉස්සරහට මෙන්න මේ ඉන්ෂුරන්ස් ගන්න නැතුව දුවන වාහන ඉන්ඩස්ට්‍රි එකට ගන්න. එතකොට අවුරුද්දකට සාමාන්‍යයෙන් ප්ලාස්ටික් කාඩ් මිලියන 6ක් විතර අපි මිලියන 6ක් විතර නිකුත් කරනවා. මින් පස්සේ ඒවා නිකුත් කරන්න ඕනේ. ඒකෙන්ද පරිසරයට එකතු වෙන මේ ප්ලාස්ටික් කාඩ් නවතිනවා. සමහර තව වාසියක් තියෙන අතර මේක ඉන්ඩස්ට්‍රි එක පැත්තට තියෙන්නේ. සමහරක් වෙලාවට පොලිසි හෝල්ඩර් කෙනෙකුට දෙන ප්ලාස්ටික් කාඩ් එක අපි ඉස්සර දින 60ක් දුන්නා මුදල් ගෙවන්න. මේ දින 60 ඇතුළත සමහරකට මුදල් ගෙවන්නේ නැහැ. ඒ දින 60කින් මේක සක්‍රීය මට්ටමේ නැහැ. නමුත් ප්ලාස්ටික් කාඩ් එක අතේ තියෙන හින්දා පොලිස් නිලධාරියට කලින් අර ඩිජිටල් සිස්ටම් එකක් නැති හින්දා මේකේ වළංගුභාවය චෙක් කරගන්න බැරි වුණා. ඒකෙන්ද අර පොඩ්ඩක් ඩිසිප්ලින් එකේ ප්‍රශ්නිකුත් තිබුණා මිනිස්සුන්ගේ. ඒ කියන්නේ කාඩ් එකක් තියෙනක වැලිඩ් නැහැ ඒක පාවිච්චි කරනවා. ඒ හරහා ඉන්ඩස්ට්‍රි එකට එන විශාල මුදලකුත් අහිමි වෙලා තියෙනවා. ඒකේ තව වාසියක් තියෙන පොලිසි හෝල්ඩර්ස්ලාගේ පැත්තෙන් ගත්තොත් සමහර කස්ටමර්ස්ලා ඉන්න දින 60 ඇතුළත සල්ලි ගෙවනවා. ඒ සල්ලි ඉන්ඩස්ට්‍රි එකට එන්නේ නැහැ. හැබැයි ඒ දින 60 ඇතුළත ඇක්සිඩන්ට් එකක් වුණොත් ක්ලේම් එකක් දානවා. ඒතර ක්ලේම් එක දැම්මාම ඉන්ෂුරන්ස් කම්පැනියෙන් කියනවා ක්ලේම් එක ගෙවලා නැහැ ඒක ප්‍රොසෙස් කරන්න බෑ කියලා. ඒකින්ද මේ ඩිජිටල් සිස්ටම් එක පාවිච්චි කරලා දැන් පොලිසි හෝල්ඩර්ස්ලාට පුළුවන් තමන්ගේ පොලිසි එක සල්ලි ගෙවුවට පස්සේ සක්‍රීය මට්ටමේ තියෙනවද නැද්ද කියලා බලන්න. ඒකින්ද මේකේ විශාල වාසි රටටත් ඉන්ඩස්ට්‍රි එකටත් තියෙනවා. ඒතකොට ප්ලාස්ටික් කාඩ් මිලියන 6ක් නිෂ්පාදනය කරන්න යන වියදම ඉතුරු වෙනවා. අපි බලනවා අනාගතයේදී කොහොමද මේක පොලිසි හෝල්ඩර්ස්ලාට යවන්නේ කියලා. ඉතින් ඒ එකක්. අනිත් එක තමයි තව එකක් තියෙනවා අපි ක්‍රිබ් ආයතනයත් එක්ක මීට කලින් ඇත්තටම ඉන්ෂුරන්ස් ශාස්ත්‍රයේ ඩේටාබේසස් මුකුත් තිබිලා නැහැ. එක එක කම්පැනි වල ඩේටා රෙකෝඩ් කරලා තිබ්බට මේක නැෂනල් පද්ධතියක් විදියට ගොඩ නැගිලා තිබුණේ. අපි ක්‍රිබ් ආයතනයත් එක්ක මාස 9ක විතර කාලයක් ඩිස්කස් කරලා අපි දැන් ඉන්ෂුරන්ස් ක්‍රිබ් එක ඒ කියන්නේ නැෂනල් මෝටර් රථ ඉන්ෂුරන්ස් ඩේටාබේස් එක හදලා තියෙනවා. ඒකේ වාසිය අපි මං හිතන්නේ ජනතාවටත් කම්පැනි වලටත් ඉස්සරහට එයි. ඒ වගේම අපි මං හිතන්නේ එකක් තියෙනවා DG විස්තර කරයි තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් වල ඇක්සිඩන්ට් එකක් වුණොත් පාරේ යන මගියෙක් හෝ බයිසිකල් කරුවෙක් ඔහුන්ට ඉස්සර ඩෙත් එකකට අපි ලක්ෂ 5යි ගෙව්වේ කම්පැනියක්. අපි මෑතකදී ඒක ලක්ෂ 10ක් කරලා තිනවා. ඒකේ විස්තර මං හිතන්නේ ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු සහගතව ඉන්නවා අර අපි වැඩ කරමින් ඉන්න රෝඩ් මැප් එක ගැන. ඒ හරහා අපිට පුළුවන් වෙයි රජයට දෙන මේ කර්මාන්තයෙන් දෙන ආදායම් වැඩි කරලා දෙන්න. අනිත් එක තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ ලංකාවේ බජට් එක ගත්තොත් එහෙම ඒ බජට් එකේ දෙවෙනි තැන තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වියදම් කරන මුදල. ඉතින් ඇත්තටම මේකේ සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කරලා දෙන්න පුළුවන් රක්ෂණ කර්මාන්තයත් එක්ක බද්ධ වෙනවා නම්. වෙන රටවල් වල මම උදාහරණයක් කිව්වොත් එහෙම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ගත්තොත් එහෙම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ක්ලාසස් වලට රෙජිස්ටර් වෙන්න බෑ හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් නැතුව. ඉතින් පහුගිය අවුරුද්දේ අපි ආණ්ඩුවත් එක්ක ඇත්තටම සාකච්ඡාවල හිටියා ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වල ළමයින්ට කොහොමද නොමිලේ සෞඛ්‍ය රක්ෂණයක් ලබා දෙන්නේ. ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලවල දරුවොත් කොහොමද මේකට ගන්න කියලා මම හිතන්නේ ඉස්සරහට ඒ වගේ දේවල් කරන්න පුළුවන් වෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක අපි ඇත්ත නිරන්තර සාකච්ඡාවක ඉන්නවා. ඔය ලෝකයේ තියෙනවා ඇත්තටම ICD කෝඩ්ස් කියලා. ඒ වගේ දේවල් ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරන්න. ඒ හරහා පුළුවන් අපිට ඇත්තටම අර ක්ලේම් ප්‍රොසෙස් එක ක්ලේම් හැන්ඩල් කරනකොට ඒකේ තියෙන එෆිෂියන්සි එක වේගය වැඩි කරන්න. ඒ වගේම අර ක්ලේම්ස් වලදී වෙන වංචා ප්‍රමාණය අඩු කරගන්න. ඒ හරහා අපිට පුළුවන් මේ හෙල්ත් සිස්ටම් එකට මේ ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එක පැත්තෙන් දෙන්න පුළුවන් කන්ට්‍රිබියුෂන් එක වැඩි කරලා දෙන්න. මේ හා විශාල වැඩ කොටසක් නියාමන කොමිෂන් සභාව විදියටත් රක්ෂණ සමාගම් විදියටත් අපි නියැලෙමින් ඉන්නවා. මම හිතන්නේ නුදුරු අනාගතයේදී ඒ වගේ ප්‍රතිලාභ මම හිතන්නේ මහ ජනතාවට ලබා ගන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි. ස්තුතියි සභාපතිතුමනි. සභාපතිතුමන් සඳහන් කළා මේ තෙවන පාර්ශවයේ වින්දිතයන් සම්බන්ධයෙන් වන වැඩසටහන පිළිබඳව තෙවන පාර්ශවයේ වින්දිතයන් සඳහන් වන විකල්ප වන්දි යෝජනා ක්‍රමය පිළිබඳ අපි වැඩිදුර විස්තර දැනගන්නට කැමැතියි. දමයන්ති ප්‍රනාන්දු මහත්මිය අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමියගේ. ස්තුතියි. ඇත්තටම 2024 වර්ෂයේ තමයි අපි මේ විකල්ප
වන්දි ක්‍රමය හඳුනලා දුන්නේ. අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් මෝටර රථයකින් පාරේ ගමන් කරන මගියෙක් වෙන්න පුළුවන්, පාපදිකරුවෙක් වෙන්න පුළුවන්, පදිකයෙක් වෙන්න පුළුවන්. මේ මරණයට නැත්තම් තුවාලයට ලක් වුණොත් මෝටර රථ වාහන අනතුරකින් මෝටර රථ වාහන මේ පනත අනුව නීතිමය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. ඒ කියන්නේ ඇත්තටම වග කියන්නේ වාහනය පදවපු රියදුරා. හැබැයි ඒ රියදුරාගේ නීතිමය වගකීම රක්ෂණ සමාගම බාර ගන්නවා රක්ෂණ ඔප්පුව හරහා. එතකොට එතෙන්දී සාමාන්‍ය නීතිය අනුව ඒ මේ මරණයට පත්වෙච්ච පුද්ගලයා නැත්නම් තුවාලයට පත්වෙච්ච පුද්ගලයාට ගේ පවුලට නැත්නම් ඔහුට සිද්ධ වෙනවා දිසා අධිකරණයක නඩු පවරලා මේ තමුන්ගේ වන්දියක් ලබා ගන්න තමුන් ලැබපු එක්කෝ මරණයට පත්වෙච්ච හින්දා නැත්නම් මේ ඇක්සිඩන්ට් වෙච්ච හින්දා වෙච්ච අලාභයට වන්දිය ලබා ගන්න ක්‍රමවේදයක් තියෙනවා අපේ නීති පද්ධතිය තුල. හැබැයි මේක අපි දන්නවා නීති පද්ධතිය තුල සෑහෙන කාලයක් යන්න පුළුවන් තමුන්ගේ ඒ වගකීම ඒ පුද්ගලයාගේ තිබුණ බවටත් සහ මෙච්චරයි වෙච්ච අලාභය කියලා ඔප්පු කරන්න. ඉතින් ඒක අපි ඇත්තටම හිතුවා රක්ෂණ මණ්ඩලය හැටියට රක්ෂණ නියාමන කොමිෂන් සභාව හැටියට මේ තුන්වන පාර්ශ්වීය පුද්ගලයන් සඳහා ෂණිකව යම්කිසි හිමිකමක් ලබා දිය යුතුයි කියලා. ඒකෙ හින්දා අපි 2024 වසරේ මාර්තු 1 වෙනිදා සිට සියලුම ජෙනරල් ඉන්ෂුරන්ස් කම්පනීස් එක්ක සාකච්ඡා කළා. ඔවුනුත් එකක වුණා විකල්ප වන්දි යෝජනා ක්‍රමය හඳුන්වලා දෙන්න. එතෙන්දි වෙන්නේ ඇතරම ඔය වගේ මරණයට නැත්තම් මේ ඇක්සිඩන්ට් වෙච්ච පාර්ශ්වයකට පුළුවන් ඒ මෝටර රථ වාහනය රක්ෂණය කරපු අනතුරට භාජනය කරපු මෝටර රථ වාහනය රක්ෂණ කරපු රක්ෂණ ආයතනය වෙත අයදුම්පතක් යොමු කළා. මේක තමයි මේ වාහනය නිසා වෙච්ච අනතුර කියලා අපි ඒකට මේ ඇප්ලිකේෂන් ෆෝම් එකක් හඳුනලා දීලා තිනවා. ඒ විස්තර සමගව මේ රක්ෂණ සමාගමට යොමු කරාම ඒ රක්ෂණ සමාගම විසින් ඒ විකල්ප යෝජනා ක්‍රමය යටතේ 2024 වර්ෂයේ අපේ සභාපතිතුමා පවසපු පරිදි ලක්ෂ 5න් තමයි අපි පටන් ගත්තේ මරණයක් සඳහා ලක්ෂ 5යි. හැබැයි 2025 වසරේ සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා මේ අගය මිලියන දක්වා වැඩි කරා. එතෙන්දී විශේෂයෙන්ම කියන්න ඕන කරුණක් තමයි මේක විකල්ප වන්දි යෝජනා ක්‍රමයක්. මෙතෙන්දී රක්ෂණ සමාගම් කිසිම නීතිමය වගකීමක් බාරගන්නේ නැහැ. ඒක මේ තමුන් රක්ෂණය කරපු රක්ෂණ මේ මෝටර රථය නිසා වෙච්ච අනුතර හින්දා ගෙවන විකල්ප වන්දි ක්‍රමයක්. හැබැයි මේ තුන්වන පාර්ශ්වයට පුළුවන් ඒ වන්දි යෝජනා ක්‍රමය මත ලැබෙන මුදල අපි තුමු සෑහීමටපත් වෙන්නේ නැහැ කියලා. එතකොට ඒ වන්දි ක්‍රමය ලබාගෙනත් පුළුවන් අධිකරණයක් හරහා ගිහිල්ලා වැඩි වන්දි ප්‍රමාණයක් ඒ මේ රියදුරාට හා රක්ෂණ සමාගමට නඩු පවරලා ඒ නීතිමය රාමුව යටතේ වන්දි ලබා ගන්න. ඉතින් මේ මාර්තු 1 වෙනිදා 2024 මාර්තු 1 වෙනිදා අපි මේ ආරම්භ කරපු ඇත්තටම රක්ෂණ මේ විකල්ප වන්දි ක්‍රමය යටතේ දැන්ට මරණ සඳහා මිලියන 50ක වගේ මුදලක් ගෙවලා තියෙනවා රක්ෂණ සමාගම්. හැබැයි මෙතෙන්දී ඇත්තටම මහජනතාවට මේ දෙන්න ඕන පණිවිඩේ ගොඩක් මහජනතාව මේක ගැන දැනුවත් නැහැ. මෙහෙම වන්දි යෝජනා ක්‍රමයක් තියෙන බව දැනුවත් නැහැ. ඉතින් මෙම ඇත්තටම මෙම මාධ්‍ය සාකච්ඡාවෙනුත් අපි බලාපොරොත්තු වෙන්නේ මහජනතාව දැනුවත් කරන්න. මෙහෙම විකල්ප වන්දි යෝජනා ක්‍රමයක් තියෙනවා. ඒ වන්දි යෝජනා ක්‍රමය යටතේ යම් කිසි අනුතරකින් මෝටර රථ අනුතරකින් මරණයට නැත්නම් තුවාලට මේ ලක් වෙච්ච පුද්ගලයන්ට වන්දි ලබා ගැනීමේ ක්‍රමයක් තියෙන බව හඳුන්වලා දෙන්න තමයි අතරම අපේ බලාපොරොත්තුව. හොඳයි, බොහොමත්ම ස්තුතියි ඔබතුමීට. දිනෝෂ තිලංක මහතාගෙන් විමසන්නට කැමති මේ ඩිජිටල් මෝටර් රක්ෂණ කාඩ්පත් ක්‍රමවේදය පිළිබඳව වැඩි දුර තොරතුරු සහ මේ සත්‍යාපන ක්‍රියාවලිය පිළිබඳ තාක්ෂණික කරුණු කාරණා කොයි ආකාරයෙන්ද කියන වර්ගය. බොහොම ස්තුතියි. අපේ සභාපතිතුමන් කලින් ප්‍රකාශ කර ආකාරයටම අපේ ඩිජිටල් රෝඩ් මැප් එක තියෙනවා. ඒ රෝඩ් මැප් එකේ ඩිජිටල් කරණය පිළිබඳව අපේ පළමු පියවර විදිහට තමයි ඩිජිටල් මෝටර් රක්ෂණ කාඩ් බත හඳුන්වලා දෙන්නේ.
අපි ඒකෙන් බලාපොරොත්තු වෙනවා ඩිජිටල් මෝටර් රක්ෂණ කාඩ් පත කියන්නේ අනිවාර්ය ලියකියවිල්ලක්. අනිවාර්යෙන් පොලිස් නිලධාරියෙකුට තමන්ගේ වාහනේ රක්ෂණය කරලා තියෙනවද කියලා ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන ලියවිල්ලක්. අපි මේ ලියවිල්ලෙන් උත්සාහ කරන්නේ ඒක ඩිජිටල්කරණය කිරීමෙන් ඉතුරු සියලුම අපේ රක්ෂණ ක්ෂේත්‍රයේ තියෙන සියලුම ડોකියුමන්ට්ස් උත් අපි ඩිජිටල්කරණයට කිරීමට පටන් ගන්න පළමු පියවර විදිහට. මේකෙදී දෙපැත්තක් තියෙනවා. එක තමයි මුලින්ම ඔබට හම්බ වෙන රක්ෂණ කාඩ් පත. කලින් ඔබට හම්බ වෙච්ච ප්ලාස්ටික් කාඩ් පත මින් ඉදිරියට ඔබට ලැබෙන්නේ නැහැ රක්ෂණ ආයතන වලින්. ඔබට ලැබෙන්නේ ඊට ඩිජිටල් කාඩ් පතක්. ඒ ඩිජිටල් කාඩ් පත ඔබගේ මොබයිල් ඇප් එකක වෙන්න පුළුවන්. වෙබ් ඉන්ටර්ෆේස් එක වෙන්න පුළුවන්. ඔබට එන SMS එකක තියෙන ලින්ක් එකක් ආකාරයෙන් ඉන්ෂුරන්ස් කම්පැනි එක ඔබට එවන්න පුළුවන්. එහෙම නැත්නම් අපි QR කෝඩ් එකක් විදිහට තියාගන්න විදිහට print කරලා තියාගන්නත් හැකියාව තියෙනවා. ඒ සීලුම ආකාරයෙන් මහජනතාවට හැකියාවක් තියෙනවා මේ ඩිජිටල් ඉන්ෂුරන්ස් කාඩ් එක මින් ඉදිරියට ඔබ ගාව තබා ගන්න. ඒ පළවෙනි පැත්ත. මේකේ දෙවෙනි පැත්ත තියෙන්නේ අපේ නිලධාරි මහත්වරුන් සහ රජයේ ආයතන සහ පොලිස් නිලධාරි මහත්වරුන්ට මේක වළංගු රක්ෂණ සහතිකයක්ද නැද්ද කියන එක වෙරිෆයි කරගන්න හම්බ වෙන අවස්ථාව. එතකොට මේ සිස්ටම් වැඩ කරන්නේ ක්‍රම දෙකක් එකතු වෙලා එක අර මම කලින් කිව්ව ආකාරයේ තියෙන ඩිජිටල් ඉන්ෂුරන්ස් කාඩ් එක. දෙවෙනි එක මේ ඩිජිටල් ඉන්ෂුරන්ස් කාඩ් එක වෙරිෆිකේෂන් සිස්ටම් එක කොහොමද වැඩ කරන්නේ කියන එක. එතකොට මේ වෙරිෆිකේෂන් සිස්ටම් එක ගැන අපි කතා කරද්දී 1338 කියන නම්බර එක ඉතාමත් වැදගත් නම්බර එකක්. 1338 කියන නම්බර එක තමයි නැෂනල් වෙරිෆිකේෂන් හොට්ලයින් එක විදිහට අපි පාවිච්චි කරන්නේ සහ වෙරිෆිකේෂන් සිස්ටම් එක භාවිතා කරන ප්‍රධානතම නම්බර එක වෙන්නේ. මේ 1338 නම්බර එකේදී ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි USSD solution කියන එක. මේක බොහෝ දුරට ඔයගොල්ලෝ දැකලා ඇති ටෙලිකමියුනිකේෂන් ජාලවල තියෙනවා. තරුව සමග ඉලක්කමක් එකතු කරලා හැෂ් නම්බරේ සඳහන් කිරීමෙන් ඔබට මෙනු එකට යන්න පුළුවන්. ඒ සොලියුෂන් එකම තමයි USSD කියලා කියන්නේ. තරුවයි 1338 හැෂ් කියන නම්බර එක සිස්ටම් එකට එන්ටර් කරායින් පස්සේ ඔයගලන්ට ගන්න පුළුවන් එන මෙනු එකක් එනවා. මෙනු එකේ අහනවා vehicle number එකෙන් search කරන්නද policy number එකෙන් search කරන්නද කියන එක. ඕකෙන් කැමති option එක select කරලා vehicle number එකෙන් නම් අංක 1ද policy number එකෙන් නම් අංක 2ද ඔබ submit කරලා ඉවරලා ඊළඟට එන මෙනු එකෙන් අහනවා ආගේ vehicle number එක ඇතුළත් කරන්න කියලා. එතකොට මේ vehicle number අදාළ format එක තිරේ දිස් වෙනවා දුරකථනයේ දිස් වෙනවා. ඒ දිස් වෙන format එකට vehicle number එක ඔබ enter කිරීමෙන් ඔබට තප්පර 5ක් 10ක් අතර කාල සීමාවක් තුළ ඔබගේ ජංගම දුරකථනයටම එනවා මේක valid insurance එකක්ද active ද inactive ද කියන verification එක ඒ වෙලාවෙම ලබා ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි SMS මාර්ගයෙන් කොහොමද අපි verify කරගන්නේ කියන එකදී data නැති වෙලාවක් තිබ්බොත් ඔබට SMS වලින් verify කිරීමේ අවශ්‍යතාවය අපි හදලා දීලා තිනවා. ඒකෙදි වැදගත් වෙන්නේ 1338 කියන නම්බර එක. ඔබ සාමාන්‍ය SMS එකක් භාවිතා කරන විදිහටම 1338 කියන නම්බර එක sender විදිහට පාවිච්චි කරලා message එකට ඔබ type කරන්න ඕනේ වාගේ vehicle number එක එහෙම නැත්නම් ඔප්පු අංකය කියන policy number එක. ওই දෙකම එකපාර සදාහන් කරන්න අවශ්‍ය නැහැ. අවස්ථා දෙකෙන් එකක් විතරයි. ඒ කියන්නේ vehicle number එකෙන් ඔබට search කරන්නත් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් policy number එකෙන් search කරගන්නත් හැකියාව තියෙනවා. 1338 SMS menu එකට ගිහිල්ලා vehicle number එක policy number එක පාවිච්චි කරලා send කිරීමෙන් ඔබට අනිත් පැත්තට තප්පර 5ක් උපරිම තප්පර 5ක් වගේ කාලයක් අතරතුර ඔබට ලබා ගන්න පුළුවන් SMS එකක් මගින් මේ ඉන්ෂුරන්ස් එක වැලිඩ්ද ඉන්ඇක්ටිව්ද කියන එක. ඊළඟ එක තමයි IVR එක. integrated voice exchange එකකින් හදලා තියෙන එක. මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා ඇති ඕනම fast food ආයතනයක් තමන්ගේ දුරකථන නාමාවලිය ක්‍රියාත්මක කරන විදිය ඒ නම්බර එක 1338 කියන නම්බරයට කොට voice call එකක් ගන්න හැකියාව තියෙනවා. ඒ voice call එක ගත්තාමත් ඒකෙන් ඊළඟට එන menu එකෙන් ඔබට select කරන්න පුළුවන් ඔබේ රක්ෂණ ආයතනය. සියලුම රක්ෂණ ආයතනයන් මේ voice integrated menu එකට අපි integrate කරලා තියෙන්නේ. 1338 නම්බර එකේදී ඔබේ රක්ෂණ ආයතනය එතනින් select කරන්නේ නම්බර එක පාවිච්චි කරලා ඉවරලා. එතකොට directly අපේ රක්ෂණ ආයතන call centers තමයි contact වෙන්නේ මේ voice integration එකේදී. එතනින් සිද්ධ වෙන්නේ ඔබට පුළුවන් අපේ රක්ෂණ ආයතනයේ සීලුම call center නියෝජිතයන් සමග සම්බන්ධ වෙලා ඔබගේ vehicle අංකය එහෙම නැත්නම් policy numberය ලබා දීමෙන් ඔබගේ රක්ෂණ ආවරණය active ද inactive ද කියන එක ඒ වෙලාවෙම ඔබට verify කරගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට පළවෙනි අවස්ථා දෙක අපි ලබා දීලා තියෙන්නේ ඒ වෙලාවේ ශනිකව ගන්න පුළුවන්. හැබැයි යම්කිසි අවස්ථාවකින් පළවෙනි අවස්ථා දෙකේදී ඔබට සම්බන්ධ කරගන්න හෝ ඔබ බලාපොරොත්තු වෙන response එක ආවේ නැත්තම්
13:38 කියන නම්බර් එක ටෝල් ෆ්‍රී නම්බර් එකක්. ඒක 24/7 365 days වැඩ කරනවා. ඒ නම්බර් එකට ඔබට කෝල් කරන්න පුළුවන්. ඒ නම්බරයට කෝල් කිරීමෙන් මේක ටෝල් ෆ්‍රී, ඒ කියන්නේ ඔබට කිසිම අය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබගේ පෞද්ගලික මුදලින් මේක සමාජයේ සේවයක් විදිහට ඉන්ඩස්ට්‍රි එකකින් එකතු වෙලා ලබා දෙන්නේ. ටෙලිකොමියුනිකේෂන් ජාල සීළු දෙනාම අපිත් එක්කත් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා ජනතාවට කියන්න තියෙන මැසේජ් එක තමයි මේකෙන් ඔබගෙන් කිසිම අය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක ටෝල් ෆ්‍රී නම්බර් එකක් විදිහට තියෙන. ඒ නිසා මේ සේවාව පාවිච්චි කරන්න. ඊළඟ වැදගත්ම දේ ඔබගේ නම්බරේදී මේ දේවල් ඔබට පාවිච්චි කරගන්න අමාරු නැහැ. ඒ කියන්නේ ඔයාලට මොබයිල් එකක් තිබ්බේ නැත්නම් අතේ ඒ වෙලාවේදී ඔබගේ එහා පැත්තේ සිටින ඒ වෙලාවේ සිටින පොලිස් නිලධාරි මහත්මයාගෙන් ජංගම දුරකථනයෙන් උනත් ඔබට මේ දේ උත්සාහ කරන්න පුළුවන්. මොකද එතුමාට උනත් එයාගේ පෞද්ගලික මුදලින් මුදල් අය වෙන්නේ නැහැ. මේ 13:38 කියන නම්බර එක මම ආයිත් කියන්නේ මේක ටෝල් ෆ්‍රී නම්බර එකක්. ඒ නිසා මහ ජනතාවට 13:38 කියන නම්බර එක මතක තබා ගන්න. නැවත මම ඒ ට්‍රැඩිෂන් කරන්නේ USSD පාවිච්චි කිරීමට තරුව 13:38 # කියන අංකයද SMS සේවාවට 13:38 කියන අංකයද ඔබට IVR එකට සම්බන්ධ වෙන්නත් 13:38 කියන නම්බර එක ඩයල් කරන්න. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට. බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකා පොලිසියේ සූදානම සහ එහි සත්‍යාපන ක්‍රියාවලිය පිළිබඳව මේ නව ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් ක්‍රමවේදය යටතේ. නියෝජ්‍ය පොලිස්පතිතුමනි, ඔබතුමන්ටයි අවස්ථාව ඒ පිළිබඳව පැහැදිලි කරන්නට. දැන් විශේෂයෙන්ම මේ පළවෙනි ඉඳන් ඩිජිටල් රක්ෂණ කාඩ්පත් ක්‍රමය හඳුන්වා දීලා තියෙනවා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ඇතුළු ඒ රක්ෂණ සමාගම් 14 විසින්. විශේෂයෙන්ම ගත්තොත් මේ හඳුන්වා දෙන්න ප්‍රථම තිබ්බ නීතිමය තත්ත්වය තමයි මෝටර වාහන පනත 144 අනිවාර්යයෙන්ම යම්කිසි වාහනයක පදවන රියදුරෙක් විසින් අනිවාර්යයෙන්ම රක්ෂණ සහතිකය ළඟ තබා ගන්න ඕන කියන කාරණය. ඒක අනිවාර්යයි. එහෙම තිබ්බේ නැත්නම් අනිවාර්යයෙන්ම දවස් 5ක් ඇතුළත ඉදිරිපත් කරන්න ඒකේ ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. එහෙම නොවුනොත් අපි රක්ෂණ සාධක නොමැති කම මත නඩු පවරලා රුපියල් 25000 සිට ඒ දඩයකට යටත් කරනවා. දැන් අත් වශයෙන්ම ගත්තොත් එහෙම මේ ඩිජිටල් කාඩ්පත් ක්‍රමය හඳුන්වා දීම මත විශේෂයෙන්ම අපේ පොලිස්ධාරි මහත්තුන්ටත් හරිම පහසුවක් තියෙනවා. දැන් අර දිනෝෂ කිව්වා වගේ ආකාර තුනකින් ඕනම දුරකථනයක ස්මාර්ට් දුරකථනයක් වෙන්න පුළුවන්, නැත්නම් නෝමල් දුරකථන සාමාන්‍ය දුරකථනයකින් 13:38 අර ඔප්ෂන්ස් තුනක් කිව්වනේ. ඒ පාවිච්චි කරලා ඒ වාහනය එම ස්ථානයේදීම එක්කෝ ඒ රියදුරාගේ වෙන්න පුළුවන් දුරකථන නැත්නම් පොලිස්ධාරියගේ දුරකථනයෙන් මේකේ තහවුරු කරගන්න මේකට වැලිඩ් රක්ෂණ ආවරණයක් තියෙනවද නැද්ද කියන කාරණා. අපි විශේෂයෙන් පොලිස්ධාරීන් උනන්දු කරන්නේ 138 මෙසේජ් බොක්ස් එකට ගිහිල්ලා ඒක මොකද හරි පහසුයි සහ මන්ත්‍රී 38 ඩයල් බොක්ස් එක ඩයල් කරලා කම්පැනිස් 14 ගෙන් තොරතුරු ගන්නකොට පොලිස්ධාරීන්ට විශේෂයෙන් කියලා තියෙන්නේ මෙසේජ් බොක්ස් එකේ මන්ත්‍රී 38 ටයිප් කරන්න. එතකොට ටක් ගාලා පොලිසි නම්බර එක හරි නැත්නම් වාහන අංකය ගාපාර කියන තප්පර ගානකින් ඒක වැලිඩ් නැද්ද කියන එක ඇක්ටිව්ද ඉන්ඇක්ටිව්ද කියන එක එනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේකට ඇත්ත වශයෙන්ම කිසි මුදලක් අය වෙන්නේ නැහැ. මේකේ වළංගු භාවය දීලා තියෙනවා. අපිට ගැටලුවක් තිබ්බනේ මෝරහන පනතේ ප්‍රතිපාදනත් එක්ක මේක වළංගු භාවය 2006 අංක 19 ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ තුන්වෙනි වගන්තියෙන් අනිවාර්යයෙන්ම ඩිජිටල් ක්‍රමය මත ලැබෙන ඒ ඕනෑම ලේඛනයක් වළංගුතාවයක්. ඒතකොට මේකේ නීතිමය ප්‍රශ්නයකුත් එන්නේ නැහැ. ඒක නිසා අධිකරණයත් පිළිගන්නවා, පොලිසියත් දැන් පිළිගන්නවා. විශේෂයෙන් පොලිස්පතිතුමාගේ විශේෂයෙන්ම ලංකාවටම ලංකාවේ පොලිසිය 600ට සකොට්ටාස බාරණදාන්ට සියලු දෙනා උපදෙස් පත්‍රිකාවකින් දැනුම් දීලා තියෙනවා. මෙන්න මේ ඩිජිටල් කාඩ්පත ක්‍රමය වළංගු භාවය සහ ඒක පිළිගන්න කියන කාරණාව. දැන් අපි ගත්තොත් එහෙම මේකේ අනිත් පැත්ත ගත්තොත් එහෙම යම්කිසි දැන් ප්‍රතිලාභ එනවා වාහනේ පදවන කෙනාටත් අපි කියමු මේ වෙලාවේ රක්ෂණ කාඩ්පත ගෙනියන්න බැරි වුණා නම් එක්ක ඒක අස්ථානගත වෙලා තියෙනවා නම් එක්ක විකෘති වෙලා තියෙනවා නම්
කලින් විශාල ප්‍රශ්න පොලිස් ධාරියෙකුට වාහනේ පරීක්ෂා කරන විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදු. දැන් එහෙම ප්‍රශ්න නැහැ. කෙලින්ම ගිහිල්ලා ඒක ඒ වෙලෙම තහවුරු කර ගැනීම මේ ක්‍රමවේදය හරහා තහවුරු කර ගැනීම ඒක පොලිසිය හැටියට අපිටත් ඒක හරීම වටිනවා. ඊළඟට අපිට ඇකියුරසි ඇත්ත වශයෙන් මේකට ඒ වෙලේ වැලිඩ් ආරක්ෂාවරණයක් තියෙනවද නැද්ද කියන එක අපි on the spot තහවුරු කරගන්න පුළුවන්. අපි යම් කිසි අවස්ථාවකදී මෙහෙම කියමුකෝ අපි දැන් වාහනේ අර කිව්වාගේ සමහර වෙලාවට ඒක ඉන්වැලිඩ් වෙන්න පුළුවන්. නමුත් අර කලින් ආකාරයට ගියොත් එහෙම ડોකියුමන්ට් එක ඉදිරිපත් කරපුවා අපි පිළිගන්නවා මේ ආරක්ෂාවරණයක් තියෙනවා කියලා. නමුත් දැන් අපිට ඉන්වැලිඩ් කියලා ආවොත් එහෙම පොලිසියට බලතල තියෙන මෝටර වාහන පනතේ 136 වගන්තිය යටතේ ආරක්ෂාවරණයක් නැති වාහනයක් සඳහා ඒ වාහනේ පොලිස් භාරයට අරගන්න. ඒක තියෙන ප්‍රතිපාදනය. එවැනි රියදුරෙක් ආරක්ෂාවරණයක් නැතුව වාහනේ පදවනවා නම් ඒ රියදුරාගේ ලයිසන් එක අත්විඳීම දක්වා මහේස්ත්‍රාත්වරයෙකුට බලය තියෙනවා. අධිකරණයට බලය තියෙනවා. ඒ කියන්නේ මේ ආරක්ෂාවරණය කියන එක ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් අවශ්‍යම දෙයක්. දැන් විශේෂයෙන් ගත්තොත් ලංකාවේ vehicle population එක මිලියන් 9ක්. දැන් අත් වශයෙන් මේ ඩේටාබේස් එකේ තියෙනවා මම දැනගත් ආකාරයට මිලියන් 6ක් රක්ෂණ වර්ණ අරගෙන තියෙනවා. අපි මිලියන් 30නුත් අපි අයින් කරමු රජයේ වාහනවල සමහර ඒවාට ඉන්ෂුරන්ස් කරන්න. ධාවනින් ගත්තිච්ච ඒවා තියෙනවා, ගරාජස් වල තියෙන ඒවා තියෙනවා. එතකොට ගියාපුවාම ඒ වගේ කිව්වොත් එහෙම අපිට දැන් පේන දෙයක් තමයි අපි ගත්ත බිලියන් 30න් අපි කියමුකෝ අපි මිලියන් 2ක් වයින් කරොත් මිලියන් 10ක් අපි ගමුකෝ ආරක්ෂාවරණයක් නැතුව තමයි වාහන පදවන්නේ. දැන් මේකෙදි ගත්තොත් ප්‍රධාන වශයෙන් අපි දකින දෙයක් තමයි දැන් වැඩි හරියක් දවස ගාන වෙන අනතුරු ගත්තොත් වැඩි හරියක් මරණයටපත් වෙන්නේ ගිය අවුරුද්ද තියෙන ඩේටා අපේ ඩේටා අනුව 2570ක් වන්ටපත් වෙනවා. ඒකෙන් 31ක් පදිකියෝ 31ක් පදිකියෝ 41ක් තමයි යතුරු පැදිකරුවෝ පසු පැදිකරුවෝ සහ පා පැදිකරුවෝ ඒ ආකාරයට එන්නේ රියදුරන්. එතකොට ආරක්ෂාවරණයක් නැති වාහනයක දැන් විශේෂයෙන්ම අර කලින් කිව්වාගේ ආරක්ෂාවරණයක් නැති වාහනයක යම්කිසි පදිකියෙක් ගැටුනොත් එක්ක වෙන්න පාපෙදිකරුවොත් ගැටුනොත් එක්ක මරණය නැත්තම් බරපතල තුවාල වුණොත් අර කියන වගේ රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙන් හිමි ලක්ෂ 10 වන්දිය ලැබෙන්නේ නැහැ. ඒකයි මේ පොලිසියත් විශේෂයෙන්ම රජයත් විශේෂයෙන්ම මේ රක්ෂණ නියාමන කොමිසමත් මේ අනිවාර්යෙන්ම මේ වාහන රක්ෂණය කරන්න කියන්නේ මොකද අපි ඇත්ත වශයෙන් මේ පදිකේන්ට සහ මේ අපේ වාහන ගමන් කරන දැන් අපි ගත්තොත් ආරක්ෂාවරණයක් තිබ්බොත් ඊට වඩා ප්‍රතිලාභ තියෙනවානේ. ඒක ෆුල් ඉන්ෂුරන්ස් එකක් දාලා තිබ්බොත් සියලු දෙපාර්ශ්වයටම තියෙනවා. තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් එකක් දාලා තිබ්බොත් අනිත් පාර්ශ්වවල සියලුම හිමිකම් තියෙනවා. ඉතින් මේක නිසා ආරක්ෂාවරණ නැති වාහනයක් පාර දුවනවා නම් මේ හිමිකම් නීත්‍යානුකූලව ලැබෙන්න තියෙන හිමිකම් ඒ අහිංසක මහ ජනතාවට ලැබෙන්නේ නැහැ. ඒක තමයි විශේෂයෙන් පොලිසිය හැටියට අපි දැන් දැනුවත් කරලා තියෙන අපේ පොලිස් ධාරීන්ව ආරක්ෂාවරණයක් නැත්තම් දැන් අපිට හරිම පහසුයි මේ ක්‍රමේ හරහා ඒක තියනවාද වැලිඩ් ආරක්ෂාවරණයක් තියනවාද ඉන්වැලිඩ් එක එහෙමනම් අපි පොලිසියට කියලා තියෙන්නේ වාහනේ වහා පොලිසියට ගේන්න. ගෙනල්ලා ඒක ඉදිරිපත් කරලා අධිකරණයට ඉදිරිපත් කරන්න. ඒව අපි උනන්දු කරනවා මේ විශේෂයෙන්ම හැම වාහනයක්ම රක්ෂණය කිරීම සඳහා මම කියවගේ බිලියන් 10යි 1.5ක් අතර ප්‍රමාණයක් ඊටත් වැඩි වෙන්න පුළුවන්. මම නිකන් අවම ප්‍රමාණය තමයි ගත්තේ. අපේ තියෙන vehicle population එකත් එක්ක මේ database එකත් එක්ක තියෙන ඒ ගත්තේ. ඒක නිසා අපි ඇත්ත වශයෙන්ම මේ ඩිජිටල් රක්ෂණ සහතිකය ලැබීම තුළ අපේ මහා මාර්ගයේ රථවාහන රාජකාරී කරන පොලිස් ධාරීන් ඉතා පහසු වෙලා තියෙනවා. දැන් අපිට කෙලින්ම අදාළ ඔප්ෂන්ස් තුනට ගිහිල්ලා ෂණිකව පරීක්ෂා ඒ වාහනේට වැලිඩ් ડોකියුමන්ට් එකක් තියෙනවද නැද්ද කියන රක්ෂණ බලා ගන්න පුළුවන්. ඒ අනුසාරයෙන් අපිට නීතියෙන් ප්‍රතිපාදන සහ ඒකේ ප්‍රතිලාභ මහජනතාවටත් අපිට අරන් දෙන්න පුළුවන්. ඒක නිසා මේක ක්‍රියාත්මක වීම අත් වශයෙන් පොලිසිය හැටියට අපි දකින්නේ තාමත්ම වැදගත් කාර්යයක් ලෙසයි. ස්තුතියි ඔබතුමාට නියෝජ්‍ය පොලිස්පතිතුමන් සඳහන් කරා වාහනයේ රක්ෂණය කිරීමේ වැදගත්කම. ඒ නිසාම අපි අනුර පෙරේරා මහතා විධායක සභික ශ්‍රී ලංකා රක්ෂණකරුවන්ගේ සංගමය තුමාගෙන් විමසන්නට කැමති මේ සාමාන්‍ය රක්ෂණය පිළිබඳ පොදු මහජනතාව දැනගත යුතු කරුණු මොන වගේද? ස්තුතියි. ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රයේ විදුවන ඉතාමත් වැදගත් සහ ප්‍රගතිශීලී න්‍යාය පියවරක් මහජනතාවට සමීප කිරීමට ලැබීම ගැන බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
එම නවීකරණයෙන් ප්‍රධාන අරමුණ වන්නේ රක්ෂණ සේවාව තවදුරටත් සරල, වේගවත් සහ පාරිභෝගිකයට උපරිම හිතකාමී විනිවිදභාවයෙන් යුත් ක්ෂේත්‍රයක් බවට පත් කිරීමයි. අද වන විට අප රක්ෂණ ක්ෂේත්‍රයේ මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වන්නේ මා ජනතාවට වඩාත් පහසු හා විශ්වාසනීය සේවාවක් කාර්යක්ෂමව ලබා දීමයි. ඒ වෙනුවෙන් තාක්ෂණය හා නීතිය ක්‍රියාවලිය නවීකරණය කිරීමෙන් ප්‍රධාන වෙනස්කම් හඳුන්වා දී තිබෙනවා. පළමුවෙන් ඩිජිටල් රක්ෂණ කාඩ්පත. දැන් පාරිභෝගිකයට තමන්ගේ භෞතික රක්ෂණ කාඩ්පත රැගෙන යාමේ අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය ඕනෑම වෙලාවක ජංගම දුරකථනයක් කරා තොරතුරු පරීක්ෂා කිරීමටත් නීතිමය ආයතනවල වහම තොරතුරු තහවුරු කිරීමටත් අවස්ථාව ලැබෙනවා. මේ මගින් වංචනික සහ ක්‍රියාවන් සහ අවම කිරීමට අප බලාපොරොත්තු වෙනවා. දෙවන්න හැටියට ඔප්ෂනල් කම්පන්සේෂන් ස්කීම් එක. එම ක්‍රමවේදය හරහා මෙය හුදෙක්ම මාර්ග අනතුරට මුහුණ දෙන තෙවන පාර්ශවයේ පීඩිතයන් වෙනුවෙන් හඳුන්වා දුන් සුවිශේෂ විකල්ප ක්‍රමවේදයක්. වැරදිකරුගේ රක්ෂණ සමාගම හරහා ඉතා ඉක්මනින් හා සාධාරණව අදාළ වන්දි ලබා ගැනීමට මෙමගින් අවස්ථාව සලසා දී තිබෙනවා. අවසාන වශයෙන් අපගේ එකම ආරමුණ සෑම ගනුදෙනුකරුවෙකුටම සරල, වේගවත් හා උපරිම විශ්වාසනීයත්වයෙන් යුත් රක්ෂණ ආවරණයක් සහ සේවාවක් සැපයීමයි. මෙම සාර්ථක ප්‍රගතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමක කමිෂන් සභාව, රක්ෂණ සංගමය, විශේෂයෙන් පොලිසිය ඩිජිටල් කාඩ් එක ඇක්සෙප්ට් කරන බලන එක සහ අනිකුත් සියලු සම්බන්ධිත ආයතන ලබා දුන් ශක්තිමත් සහයෝගය සහ දායකත්වයට ස්තුතිවන්තයි.